ඔබත් ආහාර පාලනය කරලා ව්‍යායාම කරලා නිසියාකාරව දැන් බර සකසා ගත්ත කෙනෙක්ද? දැන් ඔබගේ දේහයේ බර නිවැරදි ප්‍රමාණයෙන් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ මතක තියාගන්න. අපේ ශරීරයේ බර කියන්නේ නිතර නිතර වෙනස් වෙන සුළු දෙයක්. නැවතත් ඔබ වැඩි කැලරි සහිත ආහාර ගත්තොත්, ඒ වගේම ආහාර ප්‍රමාණය ඉක්මවා ලබා ගත්තොත්, ඒ කියන්නේ වැඩි ආහාර ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් මෙවැනි වැරදි පුරුදු නිසා නැවත බර වැඩි වෙන්නට පුළුවන්. ඒ ස්වභාවිකයි. ඒක නිසා ඔබ කැපකිරීමෙන් මහන්සියෙන් ලබාගත් ඒ බර නිසියාකාරව දිගටම පවත්වාගෙන යාම ඔබට අනිවාර්යයෙන්ම සිදු කරන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ඔබගේ දැන් ඔබ අනුගමනය කරන ආහාර රටාවේ තියෙන හොඳ පුරුදු ටික දිගටම අනුගමනය කළ යුතුයි. ඉතින් අපි එදිනෙදා අපේ හොඳ පුරුදු ටිකක් තියෙනවනේ අපේ ජීවිතේ. අපි එදිනෙදා කරන කාර්යයන් වලටම එය අදාළ කරගන්නට, අදාළ කරගන්න. නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරනවා කියන එක පුරුද්දක් බවට පත් කරගන්න. එවිට ඔබට පුළුවන් ඔබ දැන් ළඟා කරගත්ත ඒ නිසි දේහ ප්‍රමාණය නියමිත දේහ ප්‍රමාණය දිගටම ඔබට පවත්වාගෙන සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ළඟා කර ගැනීමට